මේකෙදි රේසරේ ස්ලිව් කෑල්ල තමයි හිර වෙලා තියෙන්නේ. මේක වානේ වෙලෙන් තියෙන නිසා හරිම පරිස්සමෙන් කරගන්න ඕනේ. මේක අපි හරියට පැස්සීම කරේ නැත්නම් එහෙම මේක පට්ටල් දාන්නත් වෙන වැඩ. මුලින් අපි කරගන්නේ 10 කම්බි කෑල්ලක් ස්ලිව් එකේ ගානට කපලා මෙන්න මේ විදියට වෙල්ඩින් කරගන්නවා. මෙහෙම වෙල්ඩින් කරගන්නකොට අපිට තනිපාරින්ම නම් මේක ගලව ගන්න බැරි වෙයි. එහෙම වුණොත් එහෙම නැවත අපිට try කරන්න වෙනවා. දැන් මේ පේන විදියට කම්බිය හොඳට ස්ලිව් කොටසට වෙල්ඩින් කරනවා. මේක හොඳ කල්පනාවෙන් කරන්න ඕන වැඩක්. ස්ලිව් කොටසට නැතුව ඊළඟ කොටස් වලට වෙල්ඩින් වුණොත් එහෙම ලොකු අමාරුවක වැටෙනවා. වෙල්ඩින් කරනකොට මෙන්න මෙහෙම බොරේ කඩන එක කරන්න. ඊට පස්සේ අපිට පේනවා මේක හරියට වෙල්ඩින් වෙලාද කියලා. ඔයාලා බයික් එක හරියට සර්විස් කරේ නැත්නම් එහෙමත් මේ විදියට පේනවා. මේ විදියට හොඳටම ස්ලිව් කොටස වෙල්ඩින් කරගෙන කරන්න. වෙල්ඩින් කරාට පස්සේ මේකට අපි පොල් තෙල් හරි ඔයිල් හරි දෙයක් දාන්න පුළුවන්. එහෙම දාලා එහා පැත්තෙන් අපි තට්ටුවක් දානවා. ඊට පස්සේ තමයි ස්ලිව් කොටස ගැලවීම වෙන්නේ. දැන් අපි තට්ටු කරනවා. තට්ටු කරාට පස්සේ මේක ස්ලිව් කොටස ගැලවීම සිද්ධ වෙනවා.